ආයුබෝවන් ඔබ සියලු දෙනාම පිළිගන්නවා වැලිකපුල ප්‍රාදේශ සභාවේ YouTube channel එකට. අද ඉදිරිපත් කරන්නේ මොකක්ද කියලා මේ දර්ශන දකිනකොට ඔබ සියලු දෙනාටම නිතින් ඔළුවට යනවා. මේ තමයි අපිට ජාතික උරුමයක් වූ යෝධ පුස්වැල. මේ යෝධ පුස්වැල බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ ආසන්නයේම පිහිටා තිබුණත් මේ පිළිබඳව තිබෙන දැනුම මදිකම නිසා මේක අපේ ගොඩක් අයට මග ඇරෙනවා. ඒක සම්බන්ධයෙන් විස්තර ගෙනෙන්න තමයි අද ප්‍රධාන වශයෙන් මම යෝධ පුස්වැල මේ වැඩසටහනෙන් ඉදිරිපත් කරන්න තෝරාගත්තේ. මම කෙටියෙන් මේක කොහොමද යෝධ පුස්වැල උනේ කියන එක මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. දන්දෙනිය විද්‍යාලයේ පරිසර කණ්ඩායම පරිසර සංගමය තමයි මේ යෝධ පුස්වැල හොයාගන්නේ. ඉන්පසු ඔවුන්ට තොරතුරු වැටෙනවා සිංහරාජ වනාන්තරයේ තියෙන පුස්වැලක්. ඒක තමයි දැනට යෝධ පුස්වැල කියලා. ඊට මෙම පරිසර සංගමය යන සිංහරාජ වනාන්තරයට ගිහිල්ලා එතන තිබෙන පුස්වැල ගණනය කරනවා. වට ප්‍රමාණය 138 සෙන්ටිමීටර් කියලා තමයි එන්නේ. ඔවුන් ආපහු මෙම ස්ථානයට එනවා. මෙම ස්ථානයට වෙලා බලපන් 168 සෙන්ටිමීටර කියලා එනවා. ඊට පස්සේ ඔවුන් කරන්නේ වන සංරක්ෂණයකට ගිහිල්ලා මේ විස්තරය කියලා ඔවුන් පැහැදිලි වශයෙන් සාක්ෂි ඇතුව පෙන්නනවා මෙතන තමයි යෝධ පුස්වැල පිහිටා තිබෙන්නේ කියලා. ඉන්පසු වන සංරක්ෂණකේ නිලධාරි මහතුන් මේ යෝධ පුස්වැල හැටියට නම් කරලා මේක තමයි යෝධ පුස්වැල කියලා ප්‍රසිද්ධියටපත් කරනවා. ඕක තමයි අතීත කතා පුවත. දැන් මම කියන්නම් මෙම යෝධ පුස්වැල පිහිටා තිබෙන්නේ සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ වැලිකපුල ප්‍රාදේශීය සභාවේ දෙල්ගස්සන්දිය කියන නගරයේ සිට ඕපනායක පැත්තට මීටර 50ක් යනකොට වේගම් මිටියාවතේ තමයි පිහිටා තිබෙන්නේ. මම මේකේ ලොකේෂන් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. මේ ප්‍රධාන මාර්ගයේ එදිනෙදා භාවිතා කරන අයට මේ යෝධ පුස්වැල නැරඹීමේ හැකියාව තියෙනවා. එහෙනම් ඉදිරියටත් මේ වගේ විශේෂ වැඩසටහන් අපි ඉදිරිපත් කරන්න. සියලු දෙනාටම සුබ දවසක්. අපේ channel එක subscribe කරන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්.